මේ වෙලාවේ මේ ලෝකේ ඉන්නේ ඇත්තටම ಜಾති දෙකයි. ඒ ගුරු විභාගය කරන කට්ටිය, අනිත් අය ගුරු විභාගය නොකරන අය. ඉතින් මන් දන්නවා මේ වීඩියෝ එක බලන්නේ නම් ගුරු විභාගය කරන අය. ඉතින් ඒ අයගෙනුත් පන්ති යන්න සල්ලි නැති නිසා ගුරු විභාගය අත්හැරලා දාලා වගේ ඉන්න කට්ටියත් ඇති. පන්ති ගිහිල්ලා මුලින් ඉඳලම සූදානම් වෙන කට්ටියත් ඇති. ඒ වගේම පන්ති ගියත් තවත් තොරතුරු ගවේෂණය කරමින් තමන්ගේ රෑන්ක් එක ඉහළ නංව ගන්න මහන්සි වෙන කට්ටියත් මේ වීඩියෝ එක බලනවා ඇති. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම වැදගත් තොරතුරු මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා. එක්සෑම් එක ගොඩ දාගන්න පන්ති යන්න ඕනෙමද? අපිට self study කරලා මේ එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්ද? එහෙම කරන කට්ටියට ඒ තොරතුරු ගන්න පුළුවන් sources මොනවද? මේ හැම දෙයක්ම මම ඔයාලට කියනවා. ඉතින් මේ දේවල් හරිය විදියට කළමනාකරණය කරගෙන එක්සෑම් එක කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් වෙන්න පුළුවන්. වැඩි ගොඩ දාගමු. එහෙනම් subscribe එකක් දාලා එකතු වෙන්න මේ SL Exam Pro. ඉතින් මේ පාර ඉතා විශාල පුරාපාඩු සංඛ්‍යාවක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් හරියටම අපිට ඒක කියන්න බෑ. 2026 ජනවාරි මාසේ මෙන්න මේ වගේ නිවුස් එකක් අද දෙරණ වෙබ්සයිට් එකේ පළවෙනවා. ඒ කියන්නේ ගුරුවරුන් 23344ක් ඇතුළුව රාජ්‍ය සේවයට 26095ක් බඳවාගෙන කියලා. ඉතින් මේ අනුව විශාල පුරාපාඩු සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා තියෙනවා. ඒ වගේම විශාල පුරාපාඩු සංඛ්‍යාවක් තියෙන නිසා ලියන හැමෝටම මේ එක්සෑම් එකෙන් ඇතුළට යන්න ලැබෙවි කියලා නම් හිතන්න එපා. මොකද මේ වෙනකොට ලක්ෂ ගණනක අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවට ඇවිල්ලා කියලා තමයි ආරංචි මාර්ගවලින් ලැබිලා තියෙන්නේ. ඒක නිසා මේ එක්සෑම් එකට ලොකු තරඟයක් තියෙනවා. ඉතින් මේ එක්සෑම් එකට උපකාරක පන්ති ගුරුවරු ගොඩක් මහන්සි වෙලා වැඩ කරන බව අපිට පේනවා. නමුත් යම් පිරිසක් ඉන්නවනේ පන්ති යන්න බැරි කට්ටිය, ඒ වගේම තව තොරතුරු දැනගන්න කැමති කට්ටිය. ඉතින් ඒ අයට තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට sources මොනවද කියලා කියන්නේ අපිට මේ එක්සෑම් එකේ ඉහළ ලකුණක් ගන්න. පන්ති යනවද self study කරනවද? අපි මේ දෙකේ වාසි අවාසි හොඳට අඳුරගෙන ඉන්න ඕන තීරණයක් ගන්න. self study කරොත් වැඩි කාලයක් ඔයාලට ඉතිරි වෙනවා. නමුත් පන්ති ගියොතින් ඔයාලට ඒ පන්තියේ ඉගෙන ගන්න කාලය සහ මම දන්නවා ගොඩක් දෙනාට පන්තිවල ඔන්ලයින් පන්තිවල ඉන්නවා කියන්නේ හරිම අමාරු දෙයක්. ඒ වගේම self study කරොත් ඔයාට මුදල් ඉතිරි කරගන්නත් පුළුවන්. මොකද Taman සතුව තියෙන sources වලින් තමයි ඔයා මේ ගේම ගහන්නේ. ක්ලාස් ගියොත් ඔයාට ඒ වෙනුවෙන් මුදලක් වැය කරන්න වෙනවා. normal class එක වෙනම, paper class එක වෙනම, ඒ වගේ වලින් ගොඩක් ලොකු මුදලක් ඔයාලට වියදම් කරන්න වෙනවා. ඒ වගේම self study කරාම තරඟය ගැන අනියත බියක් නැති නිසා හොඳට විභාග ලියන්න පුළුවන් වෙනවා. නමුත් ක්ලාස් ගියාම විභාගෙට තියෙන තරඟය හොඳින් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ක්ලාස් යන එකේ වාසියක් තමයි හරියට මෙනකොට අවබෝධ කරගන්න පුළුවන් වෙන එක. self study කරොත් ඔයා හිතන්න ඕන මොන කොටස්ද එන්නේ කියන එක. නමුත් උපකාරක පන්ති ගුරුවරු කාලයක් තිස්සේ මේකට උගන්වලා ඒගොල්ලෝ අත්දැකීමෙන් දන්නවා මොන ප්‍රශ්නේ මොන වෙලාවටද එන්නේ කියන එක. ඒ වගේම ප්‍රශ්නකට උත්තර දෙන්නේ කොහොමද කියන එකත් ඔයාලට හොඳට දැනගන්න පුළුවන් ක්ලාස් එකකට ගියාම. තව self study කරන එකේ අවාසියක් තමයි ජොබ් කරන කට්ටියට මේවත් එක්ක තොරතුරු ගවේෂණය කරලා ඉගෙන ගන්න කාලයක් යන එක. නමුත් උපකාරක පන්තියකට ගියාම ඔයාට අවශ්‍ය දේ දෙන නිසා පාඩම් කරන්න විතරයි තියෙන්නේ. තොරතුරු හොයන්න දෙයක් නැහැ. ඉතින් මේවත් එක්ක ඔයා කල්පනා කරලා බලන්න පන්ති යන එකද හොඳ self study කරන එකද හොඳ කියලා. මම හිතන්නේ පෞද්ගලිකව මේ දෙකම සමසමව කරොත් ඕගොල්ලන්ට ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන්. තීරණය ඔබ සතුයි. ඉතින් self study කරන්න තියෙන මූලිකම පියවර තමයි ඔයා හරියට අඳුර ගන්න ඕන මේ විභාගෙට එන්නේ මොනවද එන්නේ නැත්තේ මොනවද කියන එක. විෂය නිර්දේශය අවබෝධ කරගන්න ඔයාලට ගැසට් එකේ උදව්වක් දීලා තියෙනවා. මෙන්න මේ කොටස. ඉතින් අපේ ලිඛිත විභාගයට තියෙන අභියෝග්‍යතාවය සහ සාමාන්‍ය දැනීමනේ. මේ දෙකේ විෂය නිර්දේශය මොනවද කියලා ගැසට් එකේ මේ විදිහට දාලා තියෙනවා. අභියෝග්‍යතාවය ප්‍රශ්න පත්‍රය කාලය පැය 1යි ලකුණු 100යි. ඉතින් මේකේ ඔයගොල්ලෝගෙන් අහනවා සංඛ්‍යාත්මක භාෂාමය හා රූපාකාර ව්‍යුහයන් සහ අන්තර් සම්බන්ධතාවයන්ට අදාළ
ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් විශ්ලේෂණ කුසලතාවය, තාර්කික අවබෝධය, අර්ථකථන හැකියාව, වෙනත් තත්වයන්ට අදාළ කර ගැනීමේ හැකියාව, ප්‍රමාණකරණය, කාලය හා අවකාශ අතර සම්බන්ධතාවය වටහා ගැනීමෙහිලා අපේක්ෂකයා සතු කුසලතාවය. ඉතින් මේ දේවල් තමයි ඔයගොල්ලෝගේ පරීක්ෂා කරලා බලන්නේ. ඉතින් මේකේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය දැනීම. මේ ප්‍රශ්න පත්‍රයත් කාලය පැය 1යි. මේකෙත් ලකුණු 100ක් තියෙනවා. ගොඩක් වෙලාවට මේකේ අහන්නේ 80%ක්ම අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළ සාමාන්‍ය දැනීම. බලන්නකෝ ඕගොල්ලෝ සාමාන්‍ය විදියට විභාගයකට ලියනවා නම් සාමාන්‍ය දැනීම පරතරක් නැතුවම පාඩම් කරන්න ඕන. නමුත් මේකෙදි ඔයා අධ්‍යාපන සාමාන්‍ය දැනීම විතරයි පාඩම් කරන්න ඕන. අනිත් දේවලුත් අහනවා. නමුත් වැඩිපුරම අවධානය දෙන්න ඕන අධ්‍යාපන සාමාන්‍ය දැනීමට. මෙයාලා ගැසට් එකේ කියලා තියෙන විදිහට ගුරු ශාස්ත්‍රයට අදාළව එම ශාස්ත්‍රය පිළිබඳව ඇති සාමාන්‍ය දැනුම, දේශීය වශයෙන් සිදු වී ඇති හා සිදුවන අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳව සාමාන්‍ය දැනුම, අධ්‍යාපන උසස් අධ්‍යාපන තාක්ෂණික ගුරු අධ්‍යාපන ආදී ශාස්ත්‍ර සම්බන්ධයෙන් 2010 වර්ෂයෙන් පසුව සිදු කරන ලද දේශීය අධ්‍යාපන නවීකරණ පිළිබඳව සාමාන්‍ය දැනුම පරීක්ෂා කරන බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න 50කින් සමන්විත වේ. ඉතින් මෙතෙන්දී අපිට තවත් වැදගත් දේවල් දෙකක් දීලා තිනවා. 2010 වර්ෂයෙන් පසුව තමයි අධ්‍යාපන නවීකරණ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මේ සියලුම ප්‍රශ්න බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න කියලා තමයි දාලා තියෙන්නේ. හරි. අපි දැන් බලාගත්තනේ මේකට එන්නේ මොන වගේ ශාස්ත්‍ර වලින්ද, මොන වගේ විෂය නිර්දේශයක්ද කියලා. ඊට පස්සේ අපි බලන්න ඕන මේ තොරතුරු ටික ගන්න යොදා ගන්න ඕන sources. ඒ කියන්නේ මූලාශ්‍ර මොනවද කියලා. තාක්ෂණීය දියුණුව නිසා අනිවාර්යයෙන්ම අපිට මේවා ගන්න පුළුවන් මූලාශ්‍ර ඉතාමත් වැඩි. එක්සෑම් එකකට ලෑස්ති වෙන ඔයාලට තියෙන්න ඕන හොඳම මූලාශ්‍රය තමයි පාස් පේපර්ස් කියන්නේ. විභාග දෙපාර්තමේන්තුවෙන් තියෙන විභාගවල බුද්ධි පරීක්ෂණය සහ සාමාන්‍ය දැනීම සම්බන්ධව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඒව හොයාගන්න ටිකක් අමාරුයි. නමුත් මේ විභාග සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් මේ තොරතුරු එකතු කරලා ඒ ප්‍රශ්න වලින් පේපර් ගොඩනගලා තමයි තොරතුරු ඕගොල්ලෝ වෙත ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ පාස් පේපර්ස් කියන එකෙන් තොරතුරු ගන්න මේ විභාගෙට ටිකක් අමාරුයි. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පාස් පේපර්ස් ගන්න තියෙන තැනක් දන්නව නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. අනිත් අයත් එක්කත් බෙදා ගන්න. අපේ ඊළඟ සෝස් එක තමයි මුද්‍රිත පොත්. ඉතින් IQ කියන්නේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය කියන්නේ වේලාවත් එක්ක සටන. ප්‍රශ්න හදන්න තමයි ඔයාලගේ දක්ෂතාවය මුවහත් වෙන්නේ. IQ, අධ්‍යාපනික සාමාන්‍ය දැනීම මේ හැම දෙයක්ම තියෙන මුද්‍රිත පොත් ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. පේපර්ස් තියෙන පොත් ගොඩක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ දේවලිනුත් ඔයාලට මේ තොරතුරු සපය ගන්න පුළුවන්. මේ වල තියෙන විශේෂත්වය තමයි ඔයාලා මිලදී ගන්නව නම් පිළිතුරු සහිත පොත් මිලදී ගැනීම පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් මේ දේවල් ටිකක් පරණ ක්‍රම. අලුත් ක්‍රමයට අපි තොරතුරු හොයාගන්නේ online sources වලින්. ඉතින් මේ වලත් මම මුලින්ම ගන්නේ Facebook groups. Facebook groups කියන්නේ අපිට මේ වගේ තොරතුරු හොයාගන්න හොඳම තෝතැන්න. ගොඩ දෙනෙක් දන්නේ නැහැ මේ තොරතුරු හොයාගන්නේ කොහොමද කියලා Facebook එකේ. නිකන් Facebook එකේ උඩට යටට යනවට වඩා තමන්ගේ wall එකේ මේ විභාගයට සම්බන්ධ post විතරක් ගන්න පුළුවන් නම් ඔයාලට Facebook යන ගමන්ම විභාගයටත් focus කරන්න පුළුවන්. අවධානය බින්දෙන්නෙත් නැහැ. මේකට ඔයාලට කරන්න තියෙන පියවර ටික තමයි මේ. මුලින්ම ඔයාලගේ Facebook එකේ search bar එකට ගිහිල්ලා #teaching කියලා type කරන්න. එතකොට මෙන්න මේ වගේ results පෙන්නනවා. මිලියන 6.3ක් post මේ ටීචින් එක්සෑම් කියන එකෙන් තියෙනවා කියලා ඔයාලට පෙන්නනවා. ඉතින් මෙතන පහළට යනකොට ඔයාලට පේනවා මේ වගේ ගුරු විභාග සඳහා පන්ති කරන ගුරුවරුන් අපිට ලබා දෙන නොමිලේ තොරතුරු, ඒ වගේම තවත් Facebook group සහ අපේ වගේ YouTube channel වලට අදාළ Facebook group වල post දාපුවා එනවා. ඉතින් මේ ටික download කරගත්තත් ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ වාඩිය රජයේ තරඟ විභාග සහ කලාබර කියන groups දෙක ඉතාම හොඳයි ඔයගලන්ට තොරතුරු ලබා ගන්න. ඉතින් ඒවත් follow කරන්න. වාඩිය මන් දන්න තරමින් වාඩියෙත් YouTube channel එකක් තියෙනවා. ඒකත් බලන්න.
ඉතින් නොමිලේ දැනුම දෙන මේ වගේ Facebook groups ඔයාලා follow කරලා තියාගන්න. ඉතින් මේ වගේ ඒවා follow කරාට පස්සේ ඔයාලට ගොඩක් දුරට පෙන්වන්න ගන්නවා ඒ දේවල්. එතකොට ඔයාලගේ දැනුම අප්ඩේට් කරගන්න පුළුවන් මේ දේවල් වලින්. මේ දේවල් නිකම්ම follow කරලා වැඩක් නැහැ. උදාහරණයකට හිතමුකෝ ඔයා යන්නේ SL Exam Pro එකේ Facebook page එකට කියලා මෙන්න මේ වගේ follow දීලා ඒ follow කියන එකේ නැවත press කරාම ඔයාලට මේ විදිහට එනවා news feed default favorite unfollow කියලා. එතකොට මේකේ අපි favorite කියන එක දැම්මහම you will see post higher in your feed. ඒ කියන්නේ මේ Facebook pages වල ඔයාට දාන post ඔයාගේ feed එකේ උඩින්ම පෙන්නනවා. ඉතින් මේ වගේ ඔයා විභාග වලට අදාළ Facebook pages Facebook groups ගොඩක see first කියලා දැම්මොත් ඔයාගේ දවසේ ඔයා scroll කරන්නේ වෙන දේවල් නෙවෙයි ගුරු විභාගයට අදාළ අධ්‍යාපනික තොරතුරු. ඉතින් මේ විදිහට කරලා බලන්නකෝ ඔයගොල්ලෝගේ mindset එක වගේම ඔයාලගේ දැනුමත් ඊටම වර්ධනය වෙනවා. ඒ වගේම ඔයාලට වැඩක් නැති දේවල් වැඩක් නැති post මේ විදිහට ආවහම අපි මේක not interested කියලා දානවා. එතකොට මේ දේවල් ඔයාගේ feed එකෙන් පෙන්වන්න නැතුව යනවා. හරිද? මේ විදිහට තමයි විභාග කරන කට්ටිය තමන්ගේ පාත් එක හදාගන්න ඕන Facebook එකේ. ඉතින් Facebook වගේම YouTube නුත් එහෙමයි. ඔයාලට අදාළ YouTube home එකට ගිහිල්ලා ඔයාලා teaching exam කියලා type කරාම ඔයාලට විභාගයට අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්කම තියෙනවා. මේ මෙහෙම type කරගෙන මේ දැන් මේ TEACH විතරයි මම type කරේ. එතකොට අපිට එනවා ගොඩක් අය මේ දවස්වල හොයපු තොරතුරු exam GK, teaching exam IQ, teaching exam IQ past papers in Tamil, teaching IQ past papers, teaching IQ past papers and answers. මේ විදිහට කට්ටිය හොයන දේවල් එනවා. මේ වලින් ඔයාලට බලන්න පුළුවන්. එතකොට මේක search කරාම ඔයාලට එනවා මේ විදිහට feed එකේ කවුද වීඩියෝස් දාලා තියෙන්නේ. මේ වීඩියෝස් වලින් ඔයාලට බලලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න පුළුවන්. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඒ කට්ටියගේ වීඩියෝස් ඔයාලට suggest වෙනවා. notification එකක් එනවා. එතකොට ඒ notification බලලා එදා දවසේ ඒ වීඩියෝස් වලින් ගන්න තියෙන තොරතුරු ඔක්කොම පොතක ලියා ගන්න. ඊට අමතරව online sources අපිට Google එකේ ගිහිල්ලා search කරන්න පුළුවන් teaching exam සහ ඒකට අදාළ keywords. තොරතුරු ගොඩක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් එනවා. මේ වෙබ්සයිට් වලින් ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඔයාලා විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වගේ අධ්‍යාපනයට සම්බන්ධ සියලුම ආයතනවල වෙබ්සයිට් පරිශීලනය කරන්න. ඒ වගේම ඒවල තියෙනවා ඒවල විශේෂයෙන්ම ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඕන භාගත කිරීම වල චක්‍රලේඛ කියන කොටසට. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භාගත කිරීම වල චක්‍රලේඛ කියන කොටසේ චක්‍රලේඛ දාලා තියෙනවා. මේවා උඩින් පොඩ්ඩක් කියවන්න. මේ වලින් විශාල දැනුමක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඕවලින් තමයි ප්‍රශ්න හැදෙන්නේ. ඒ වගේම අපිට තියෙන ලොකුම සම්පතක් තමයි AI. AI tool එකකින් පුළුවන් අපිට අවශ්‍ය සියලුම තොරතුරු එක තැනකට ගන්න. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. AI වල සිංහලට සපෝට් කරන ප්‍රමාණය ටිකක් අඩුයි. ChatGPT වඩා Gemini කියන AI එක සිංහලට සපෝට් කරන වැඩි. නමුත් ඒවලත් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලට තොරතුරු අරගෙන ඕගනයිස් කරගන්න සහ තොරතුරු එක්රැස් කරගන්න sources ගැන දැනගන්න AI tool එකක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. try කරලා බලන්න. ඉතින් මොනවා වුණත් self study විතරක් කරන කට්ටිය පුළුවන් තරම් තමන්ගේ තොරතුරු එකතු කර ගැනීම අඩු කාලයකින් කරගන්න බලන්න. ඊට පස්සේ ඒවා ඕගනයිස් කරගෙන පාඩම් කරන්න පුළුවන්. ඊට මම මේ වෙලාවේ ගන්නවා study groups. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ වටපිටාවේ ඉන්න ඔයාලගේ යාළුවෝ, ඔයාලගේ නෑදෑයෝ මේ කට්ටිය එකතු වෙලා WhatsApp group එකක් වගේ හදාගෙන මේකට අදාළ තොරතුරු ගවේෂණය කරන්න. ඒ පුද්ගලයාට ඒ කොටස් බාර දුන්නාම එයා එක දවසකදී ඒ තොරතුරු ගවේෂණය කරලා එනවා. ඊට පස්සේ ඔයාලා එකතු වෙලා ඒ කරුණු සාකච්ඡා කරලා ඔයාලගේ දැනුම වැඩි කරගන්නවා. මේක ඊටමත් සාර්ථක ක්‍රමයක්. අපි කැම්පස් එකේදී පාවිච්චි කරන්නේ මේ ක්‍රමයනේ.
ඊට පස්සේ අන්තිමටම මම ඔයාලට කියනවා ඔයාලා එකතු කරගත්ත කරුණු ඕගනයිස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ මෑතකාලීනව ප්‍රචලිත වෙලා තියෙන තවත් AI tool එකක් තමයි Notebook LM කියලා කියන්නේ. මේක free login වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකට අපිට අපි ගාව තියෙන තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. Notebook LM එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට තොරතුරු ඕගනයිස් කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට ඔඩියෝ එකක් විදියට, වීඩියෝ එකක් විදියට, මයින්ඩ් මැප් එකක් විදියට, රිපෝට් එකක් විදියට, ෆ්ලෑෂ් කාඩ් එකක් විදියට, ක්විස් එකක් විදියට මේ හැම විදියකටම ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්. ඒ ගැනත් ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මම ඒකට වෙනම වීඩියෝ එකක් ගේන්න. Notebook LM වලින් වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ විභාගයට අදාළ වැදගත් තොරතුරු ඉස්සරහටත් අපි SL Exam Pro තුලින් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. බුද්ධි පරීක්ෂණය සම්බන්ධ විශාල වීඩියෝ සංඛ්‍යාවක් අපි කරලා තියෙනවා. ඒ දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පල්ලෙහා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොටත් SL Exam Pro වට එකතු වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබර්ස් සංඛ්‍යාව 82000 ඉක්මවලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනාටම ස්තුතියි. මෙතෙක් කල් රැඳී හිටියට ඉදිරියටත් අපි ඊටාම පැහැදිලිව, ඊටාම සරලව ඔයාලට අවශ්‍ය දැනුම තෝරා බේරාගෙන ගේන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය වැදගත් මානව සම්පත බිහි කරන්න මූලික වෙන ගුරු පරපුරක් වෙන්න ඔයාලට ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ වීඩියෝ එක අවසන් කරනවා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝස් අවශ්‍යයි නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න ඔයාලට අවශ්‍ය වීඩියෝස් මොනවද කියලා. ඒ වගේම SL Exam Pro YouTube channel එක, SL Exam Pro Facebook group එක, Facebook page එක, WhatsApp channel එක, Instagram එක, TikTok එක හරහා මේ තොරතුරු අරගෙන එනවා. අපිත් එක්ක එකතු වෙන්න මේ SL Exam Pro